Mana kalpita level to tanenda. Rap number 5. Will pattu again I see and yanne. Podiya eva langata ganda. Kunu harapane ada poli me digata. Will pattu ekale kapala දැන් උඹලට හැපිද ඉපදුම් රටේ කැල කන්නේ ඉඩම් නැද තොපිට යාපනේ ත්‍රිකුණා මලේ නැද වච්චි හොඳට ඉඩම් තියෙනවා තොපි දේව සැප වැඩිද අපි විතර නෙමෙයි යකෝ සත්තු තින්න ඕනේ මේව තොපේ මහ එවුන්ට කවුද ලියලා දුන්නේ බදුර්ගින්ට නෙමෙයි යකෝ මේව අයිති රටට මොකා කළත් වැරද්ද නම් වැරද්දමයි රටට ගෑනුන්ගේ බ්‍රා ගැන හොය හොය ඉන්නේ විල් පත්තුවේ ප්‍රශ්න නැද්ද සර් ඔයාට පේන්නේ මම ඡන්දේ දුන්නේ ඔයාටයි හිතන් ඉඳලා ලැජ්ජ වෙනවා දැන් ඒ ගැන නැද්ද මේව පෙනිලා පක්ෂපාත ભેද නැනේ මට දැන් අදාළ වෙන්න ඕන දේ විතරයි කතා කරන්නේ රටාව පතාගෙන ආවේ ආත්ම ගණන් ශ්‍රී ලංකාව වෙන්න දෙන්නේ නෑ මැරෙනකම් මේක ජරාව අන්නකාරික ධර්මපාලතුමා කිව පාරේ යන්නේ මචන් නෑනේ මැරෙන්න බය රාලේ තම්බි කියලා මුස්ලිම් මිනිහට තොපි බැනලා වැඩක් වෙන්නේ නෑ මරාගෙන එකට ඉඳලා කසාදයක් කරගන්න කලින් හොඳට හිතලා කෙල්ලෙක් පිලෙක් කරගනින් ලස්සන ගැන නොබලා දීග ගිහින් ළමයි 4-5 රටට දීලා මරුණත් සබුනිද දැකි ඒ ගැන තොට හිතලා බුද්ධ ආගම ගැන කතා කරන හාමුදුරුවනේ නිකායවල වලට බෙදිලා ඉන්න එපා ශාසනේ දේශපාලනේ නෙවෙයි වෙන්න ඕනේ ආගමේ ආගම ප්‍රචාරයයි වෙන්න ඕනේ ශාසනේ කෝටි ගණන් හම්බ කරන බෞද්ධ මිනිස්සු පන්සල් වලට එකතු කරලා හදපල්ලා ලයිස්තු ළමයි 4-5 ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් සහයෝගය දෙන්න හදපන් කමිටු පන්සලකින් වෙන්න ඕනේ ඒ වගේ සේවයක් ගමම එකතු කරලා දෙන්න ඕනේ ෆුල් සබ් එකක් රජවරු පවා පන්සලයි මුල් කලේ ගමයි පන්සලයි වෙවයි දාගෙබයි මලේ අම්මේ තාත්තේ පොඩි උන්ට මේවා කියලා දීලා හැමදාම ඉරිදට දහම් පාසල් යවලා පෞද්ගලික පන්ති වලට පොඩි එකව නොයවා නිවාඩු දා පොඩි එකව සිංහලෙක් කරන්න සමගියෙන් ඉන්න එපා මරා ගන්න වැරදි හදා ගන්න සිංහලේ බලය පෙන්නන්න සමගියෙන් ඉන්න එපා මරා ගන්න වැරදි හදා ගන්න සිංහලේ බලය පෙන්නන්න මගේ චූටි පැටව ටිකට තියෙන්න ඕනේ රටක් කාන්තාරයක් නෙවෙයි ගහකොළ පිරිහෙතක් කැලෑ කපල තොපිට සැපට ගෙවල් හදන් ඉඳලා අලි ගැහුවම ඒ වාටත් පලිද රජය හිතලා අලි ගහන්නේ උන්ට නොගහ ඉන්න බැරි කමට කන්න කෑම කැලේ නෑනේ උන්ට දැන් සැපට ඒකයි උන් ගමට එන්නේ හොයන් රස කෑම අලි ගහලා හරි හැදුනොත් සන්තෝසයි අපිට සිංහල මුස්ලිම් ගමින කතෝලික වේවා කැලෑ කපන උන් මක බෑ විලා යන්න ඕන හදන ගේ අලියම ගහලා කඩන්න ඕන කැලේ පයින් දාට කොටිය කාලා මැරෙන්න ඕන විල්පත්තුව වෙනුවෙන් පාරට බහලා කෑ ගහන්න ලෑස්ති උන් ඉන්නවාද මලයා මැසේජ් කරලා කමෙන්ට් කරලා පෙන්නුවාට හයිය ඒ මදි පෙන්න පල්ලා ගැම්ම කුණු හරප නැතුව ඔන්න මේ ගැන කිව්වේ පොඩි එකෙක්ට උනත් හොඳට අහන් ඉන්න අම්මේ රට ජාතිය ආගම ගැන ඇති වෙන්න ආදරේ කිව්ව හොඳට ගල්ලපලා පදරක් සීතලේ සමගියෙන් ඉන්න එපා මරා ගන්න වැරදි හදා ගන්න සිංහලේ බලය පෙන්නන්න සමගියෙන් ඉන්න එපා මරා ගන්න වැරදි හදා ගන්න සිංහලේ බලය පෙන්නන්න ජාතිය ආගම රැකගෙන යන්න පුරුදු කරන්න ළමයට හැමදාම චූටි පැටව ටික රැකගෙන දැන් ඉන්න අම්මේ තාත්තේ හැම විට සාමෙන් ඉන්න පුංචි පවුල රත්තරන් නෙවෙයි ලොකු නාම පවුල හරිම අගෙයි ළමයි 3-4 ඉන්න පවුලේ සමගිය නෑ ඔය පුංචිම පවුලේ මුස්ලිම් මිනිහට එපා බනින්න අපි හැදෙන එකයිනේ කරන්න ඕන සමගියෙන් සාමදානෙන් ඉන්න රංගන්න ආවොත් හොඳට රංගන්න මම දැක්ක ළඟදි Facebook එකේ එකෙක් කියනවා පට ආතල් හොඳේ රජතුමාව බේරපු හින්දා ඒ කාලේ මාව රැක්කලේ මරක්කලේ කොන් කතා කියලා පිට රට ඉඳලා එපපාව දෙන්න මේ රටේ මුස්ලිම් මිනිහා සාමෙන් ඉන්නේ දාගෙන සාද නෑ මල්ලි අපිට අදාළ වාද සිංහල මුස්ලිම් හින්දු කතෝලික ඔක්කොම සිංහලලේ එක කොඩියක මේ රටේ ඉන්නේ ජාති දෙකයි රටට ආදරේ පන දෙන මිනිස්සු පිට රට උන් හට පස්ස දෙන යකු ඕන ආගමක ඉන්නව සත්තු මේ රැප් ඇව්වම පත්තු බඳින්න වෙනව නිසකයි බොලාට දැන් ඔන්න සේරම උන් දැන් පෙළට ගැහෙන්න
වෙන්න විල්පත්තුව අපේ බේරා ගන්න ඇති වෙන්න තරමට ඉඩම් තියෙද්දි දැක දැක තොපි මේ කැලෑ කපද්දි ඉවසන් ඉන්නේ කොහොමද මල්ලි 80ක් තිබුණේ කැලෑව 30ක් ඉතුරු දැන් රටට ඒකත් කපලා දැම්මම තොපිලා කොහෙද කැලෑවක් ඉතුරු සිරිලකට ලංකාවට පමණක් ආවේ නික සතුන් ඉන්න කැලෑවක් විල්පත්තු එහෙව් කැලෑවක් විනාශ වෙනකොට නැගිට පල්ලා ඒකයි සිංහලකම බුදු සරණ දෙවි පීඨ එහෙනම් අපි ගියා බදුර්දීන් අයියා ගැන රැප් ගෙතුවා ඉතා මැසේජ් කරපු කමෙන්ට් කරපු ෂෙයා කරපු කොල්ලෝ උඹලා තමයි රටේ හයියෝ මගේ විරිය දෙයියෝ බොක්ක නම් බොක්ක ඩොක්ක නම් ඩොක්ක ඔය කවුරු පිටමට ගලවලා දෙන්න රාද බෙෂියර්ද මොනවද මන් දන්නේ අප්පා ගලවලා දෙන්න වතුර දින අයියට විසි කරන්න